අපි එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බඩු භාණ්ඩ නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔයාලා කවදා හරි හිතලා තියෙනවද? සූට් කේස් වල ඉඳන් රසම රස අයිස්ක්‍රීම් වෙනකම් තවත් මෙකී නොකී ගොඩක් දේවල් හදන හැටි දැක්කම ඔයාලා අනිවාර්යයෙන්ම පුදුම වෙනවා. එහෙනම් එකතු වෙන්න අපිත් එක්ක මේ පුදුම හිතන නිෂ්පාදන ක්‍රියාවලිය බලන්න. ඔයා මේ දකින්නේ අයිස්ක්‍රීම් බාර් හදන අපූර්ව විදියයි. එකම එක සුමට චලනයකින් අයිස්ක්‍රීම් කොටස කැපිලා යද්දී ඒකට එකපාරෙන්ම අයිස්ක්‍රීම් කූර සවි වෙනවා. ඊට පස්සේ නිෂ්පාදන මාර්ගයේ ඔස්සේ යන මේ අයිස්ක්‍රීම් දියවුණු චොක්ලට් වල තවරලා රසම රස චොක්ලට් කවරයකින් එකතු වෙනවා. අවසානයේදී මේවා ලස්සනට පැක් වෙලා ඔයාලා ළඟට එන්න ලෑස්ති වෙනවා. ඔයා මේ දකින්නේ 3D printer තාක්ෂණයෙන් පැය 24ක් වගේ කෙටි කාලයකින් සම්පූර්ණ ගෙයක් හදන හැටි. පරිගණක මෝස්තරයට අනුව කොන්ක්‍රීට් තට්ටුවෙන් තට්ටුව තැන්පත් කරමින් ඉතාමත් ඉක්මනින් ගෙයක් නිර්මාණය වෙනවා. ඔයා මේ දකින්නේ ඔයාලා ආසම අයිස්ක්‍රීම් සැන්ඩ්විච් හදන ලස්සන ක්‍රියාවලියයි. අයිස්ක්‍රීම් කැටය නියමිත ගානටම කැපිලා බිස්කට් එක උඩට වැටෙද්දී උඩින් තවත් බිස්කට් එකක් තියලා තද වෙනවා. ඔයා මේ දකින්නේ උපන්දින පාර්සල් උඩින් තියෙන ලස්සන රිබන් මල් හදන හැටි. රිබන් පටියක් ලස්සනට කැරකෙමින් තප්පර ගණනකින් ලස්සන රිබන් මලක් බවට පත්වෙනවා. ඔයා මේ දකින්නේ ලෙගෝ සෙල්ලම් බඩු එක්ලස් කරන හැටි. කහපාට හිස් ප්ලාස්ටික් කොටස් වලට ඇස් කට ඇඳුම් සහ අත්පා සවි කරලා දවසකට ලෙගෝ රූප දහස් ගණනක් මෙහෙම හදනවා. ඔයා මේ දකින්නේ ෆේස්ටි හදන ෆැක්ටරියක ලේසර් කිරණ මගින් නියමිත ප්‍රමාණය මැනලා පිටි කොටස් එක සමානව වෙන් කරන ආකාරයයි. ඔයා මේ දකින්නේ පිඟන් කෝප්පවල ලස්සනම මෝස්තර මුද්‍රණය කරන හැටි. මෙලෙක් තෙරපුම් කොට්ටයක් මගින් තමයි ඒ ලස්සන මෝස්තර ලබා ගන්නේ. ඔයා මේ දකින්නේ චීස් තීරු එකට එකතු කරලා කොණ්ඩයක් වගේ ගොතන අපූර්ව යන්ත්‍රයක්. ඔයා මේ දකින්නේ වගාබිම් වල අස්වැන්න නෙලලා ඒවා කුඩු කරලා කෙලින්ම ලොරියට පටවන යන්ත්‍රයක්. ඔයා මේ දකින්නේ සෙරෙප්පු වල යට අඩිය කපන හැටි. හයිඩ්‍රොලික් ප්‍රෙස් යන්ත්‍රයක් මගින් එක පාරෙන්ම සෙරෙප්පු අඩි කිහිපයක් ක්ෂණිකයෙන් කපා ගන්න පුළුවන්. ඔයා මේ දකින්නේ සපත්තු ලේස් හදන නූල් බොබින් 20ක් එකට එකතු වෙලා එකම හිඩසකින් ගොතමින් යන ආකාරයයි. ඔයා මේ දකින්නේ යකඩ දැල් පවුඩර් කෝටින් ක්‍රමයට පාට කරන හැටි. පවුඩර් එකට ගිහිල්ලා හලලා ගත්තාම නියමිත කොළ පාටට තවරා ගන්න පුළුවන්. ඔයා මේ දකින්නේ පිටි යනන තැන ඉඳන් පාන් ගෙඩි හැඩ කරලා පෝරණුවට දාලා පුච්චලා පෙට්ටි වලට පටවන තැනටම මුළු පාන් නිෂ්පාදනයම සිද්ධ වෙන හැටි. ඔයා මේ දකින්නේ කම්බි එකට පැටලිලා අපි වත්ත වටේට ගහන කම්බි දැල් නිර්මාණය වන ස්වයංක්‍රීය යන්ත්‍ර ක්‍රියාකාරීත්වයයි. ඔයා මේ දකින්නේ කන්වේයර් බෙල්ට් එක දිගේ එන මාළු උන්ගේ බර මැනලා අදාළ බාස්කට් එකට ස්වයංක්‍රීයව තල්ලු කරලා වෙන් කරන විදියයි. ඔයා මේ දකින්නේ එකපාරෙන්ම ලී කොට කිහිපයක් රවුමට කපන හැටි. මේක දැක්කම ලස්සන වුණාට පාවිච්චි කරන කෙනාගේ අත් තියෙන තැන දැක්කහම නම් පොඩ්ඩක් බයත් හිතෙනවා. ඔයා මේ දකින්නේ ජීන්ස් කලිසම් වලට පරණ පාට ගතිය ලේසර් තාක්ෂණයෙන් තප්පර ගණනකින් හදන හැටි. ඔයා මේ දකින්නේ වතුර මත පාවෙන පේන්ට් තට්ටුවකට බෝතල් ගිල්ලලා ලස්සන ආර්ට් එකක් ලබා ගන්න හයිඩ්‍රෝ ඩිපින් රොබෝ යන්ත්‍රයයි. ඔයා මේ දකින්නේ විශාල නැව් වතුරට දාන්න යටට හුලම් පිර වූ විශාල බැලුන් දාලා පෙරලගෙන යන හැටි. ඔයා මේ දකින්නේ විනාඩියකට ක්‍රෝට්සන් පේස්ටි 300ක් විතර එක දිගට ත්‍රිකෝණාකාරව කපන චෙෆ්ගේ පුදුම හිතන වේගයයි. ඔයා මේ දකින්නේ ඇලෝවේරා ශාකයේ පිත්ත මැද තියෙන ජෙල් කොටස සේවකයන් විසින් පිහියෙන් වෙන් කරගන්නා ආකාරයයි. ඔයා මේ දකින්නේ එක එක පෙට්ටිවලට අදාළ පාර්සල් නිවැරදිව බෙදා හරින කන්වේයර් බෙල්ට් පද්ධතියයි. ඔයා මේ දකින්නේ ලී කණුවල තියෙන ලස්සන ලී රටා පින්සල් පිරීමකින් හදන පේන්ට් කොපියක් වෙන හැටි. ඔයා මේ දකින්නේ දිගටම එන නූඩල්ස් තීරු කතුරෙන් එක සමාන ප්‍රමාණයට කපා ගන්න සේවකයන්ගේ වේගවත් හැකියාවයි.
ඔයා මේ දකින්නේ නූඩල්ස් හදන විවිධ ක්‍රමයි. අතින් කපන අය අතින් අදින අය වගේම යන්ත්‍ර මගින් කෙලින්ම උතුරන වතුරට නූඩල්ස් කපා දාන මැෂින් පවා මෙතන තියෙනවා. ඔයා මේ දකින්නේ සපත්තු අතින් නිපදවන ආකාරයයි. මහන එක අලවන එක පටි අල්ලන එක ඊටාම ප්‍රවේශමෙන් අතින් සිද්ධ වෙනවා. ඔයා මේ දකින්නේ ගොවිපළවල් වල තියෙන විශාල පිදුරු බෝල ප්ලාස්ටික් කොළ වලින් ලස්සනට කවර් කරන යන්ත්‍රයක්. ඔයා මේ දකින්නේ පිටි ගුලිය අනලා එක සමාන බනිස් පෙතිවලට කපන ස්වයංක්‍රීය යන්ත්‍රයක්. ඔයා මේ දකින්නේ රතු වෙච්ච ගිනි ගෝලයක් වගේ තියෙන උණු වූ වීදුරු තහඩුවක් ලෙස තද වෙලා වීදුරු බවට පත්වෙන හැටි. ඔයා මේ දකින්නේ තාර වක් කරගෙන යන ගමන්ම ඊට උඩින් කැටගල් අතුරගෙන යන පාරවල් හදන ට්‍රක් රථයක්. ඔයා මේ දකින්නේ පුංචි ප්ලාස්ටික් ටියුබ් එකක් රත් කරලා උලන් ගහලා වතුර බෝතලයක් බවට පත්වෙන පුදුම හිතෙන ක්‍රියාවලියයි. ඔයා මේ දකින්නේ ලෝක ප්‍රකට ට්වීන්ස් කේක් එක ට්‍රේ එකට පිටි දාලා තම්බලා මැදට ක්‍රීම් එකතු කරලා පැක් වෙන හැටි. ඔයා මේ දකින්නේ සූට් කේස් එකක් වටේට ප්ලාස්ටික් කවරය තද වෙන අපූර්ව ආකාරයයි. මේක මැජික් එකක් වගේ පෙනුනට ඇත්තටම යටින් තද කරලා වැකියුම් තද කිරීමක් මගින් සූට් කේස් එකේ හැඩය ලබා දීමක් තමයි සිද්ධ වෙන්නේ. ඔයා මේ දකින්නේ කොලේජ් යන ළමයින්ගේ ප්‍රධානම කෑමක් වෙන කප් නූඩල්ස් හදන ෆැක්ටරියයි. නූඩල්ස් කැට කපලා කප් එකට දාලා ඒකට අදාළ මිරිස් සහ 3-5 පැකට් එකතු කරන එක දක්වාම සියලුම දේ ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඔයා මේ දකින්නේ පැන්සල් නිෂ්පාදනය කරන ආකාරයයි. ලී කැබලි අතරට කූර තියලා ඒක රවුම් කරලා අගට ඉරේසර් එකක් සවි කරලා අවසානයේ පැන්සල තනිවම උල් වෙන තැනටම මේ මුළු ක්‍රියාවලියම ස්වයංක්‍රීයව සිද්ධ වෙනවා. ඔයා මේ දකින්නේ ඩෝනට් හදන ෆැක්ටරියක්. පිටි අනන තැන ඉඳන් කොටස් වලට කපලා ගැඹුරු තෙලෙන් බැදලා ටොපි වර්ග තවරන එක වෙනකම් සියල්ලම අතින් සිද්ධ වෙනවා. ඔයා මේ දකින්නේ දිගටම හදන ටොයිලට් පේපර් රෝල් කියතකින් කුඩා රෝල් වලට කපා ගන්නා ආකාරයයි. ඔයා මේ දකින්නේ පීසා හදන රොබෝ යන්ත්‍රයක්. පිටි ගුලිය පැතලි කරලා තක්කාලි සෝස් ඒකට ලස්සනට තවරලා චීස් ඉසින තැන ඉඳන් අවන් එකට යන තෙක්ම සියල්ලක්ම ස්වයංක්‍රීයව යන්ත්‍රයෙන් සිද්ධ වෙනවා. ඔයා මේ දකින්නේ කැමරාවටවත් අහුවෙන්නේ නැති තරම් වේගයකින් කැරකෙන තලයකින් පළතුරු පෙති සිය ගණනක් ක්ෂණිකව කපලා දාන හැටි. ඔයා මේ දකින්නේ මස් සහ පිටි එකතු කරලා රසම රස රවියෝල් හෝ ඩම්ප්ලින් ක්ෂණිකව ස්වයංක්‍රීයව හදන යන්ත්‍රයක්. ඉතින් යාළුවනේ මේ යන්ත්‍ර සහ නිෂ්පාදන අතරින් ඔයාලගේ සිත වඩාත්ම ඇදගත්තේ කෝකද? අමතක නොකර පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් මෙවැනි වීඩියෝවකින් හමු වෙමු.